කොහොමද ඉතින් මගේ මයින්ක්‍රාෆ්ට් යාළුවනේ ඉතින් අපි අදත් සෙට් වෙලා ඉන්නේ අපේ මයින්ක්‍රාෆ්ට් ගේම් ප්ලේ එකේ සෙකන්ඩ් එපිසෝඩ් එකත් එක්ක තමයි. අද ඉතින් වැඩි කතාවක් ඕනෙත් නෑ නේද? අපි කෙලින්ම වැඩේට බහිමු. අද මගේ ඔළුවේ කිසි අයිඩියා එකක් නෑ ඉතින් ඇත්තටම කරන්න තියෙන්නේ මොනවද කියලා. අපි පළවෙනි දවසේ ඩයම් මේ සෝරි අයන් නාම එක අපි හදාගත්තා. අපි අයන් නාම එකයි අපි අයන් ටූල්ස් අපිට අවශ්‍ය ටිකයි අපි හදාගත්තා. අද ඉතින් අපි පොඩ්ඩක් මේ වර්ල්ඩ් එක වටේ පොඩ්ඩක් කැරකිලා බලමු අපිට අවශ්‍ය දේවල් අපිට තව ෂුගර් කේව් අවශ්‍යයි. එතකොට ඒත් එක්කම වෝටර් රිසෝර්ස් එකක් පුළුවන් නම් අපි මේ හරියෙන් හදාගමු. අපිට එතකොට පහසුයි වැඩ ටික කරගෙන යන්න. අපි එහෙනම් ඉතින් පොඩ්ඩක් ගිහින් මුලින්ම වතුර බාස්කට් දෙකක් විතර අරගෙන එමු නේද? අපි එතකොට එහෙම තුඩින් දාගමු පොඩි පාත් එකක්. එතකොට පහළට වහින්න ලේසියිනේ. ඉතින් මං ගිහලා වතුර බාස්කට් දෙකක් අරගෙන එන්නම්. ඉතින් පැන්නොත් වැඩි අවුල් දෙයිද? රිස්ක් එකක් ගන්න ඕනේ නැහැ හිමීට බහිමුනේ. ඔන්න පැන්නා. ඕකේ. එහෙනම් අපි පහළට ආවා. මේ වතුර බාස්කට් දෙකක් ගමු අපි. ඕකේ. මුඩට ගිහිල්ලා අපි අන්ලිමිටඩ් වෝටර් සෝස් එකක් හදාගමු. එතකොට අපිට වැඩේ ලේසි. එතකොට ආයෙ පහළට එන්න ඕනෙත් නැහැ. මේකත් මම කපාගෙන යන්න. පීරියක් ටිකක් ක්ලියර් කරගන්නත් ඕනේ නැත්නම්. මේක අදිබ්බා කියලා වලකුත් නැහැ. හොඳයි. රෝස්ට් බාස්කට් එක තිබ්බා නම් පත්ත ලේසි ගයිස් මේක නගින්න. ඔහොම ගත්තා. දැම්මා. ගත්තා. දැම්මා. ඔයාලට පේනවා හරියට පහසුවෙන් නැග් ගන්න පුළුවන්. මොකුත් මෙයා කරන්න ඕනේ නැහැ. හරි. මම හදාගන්නම් මේ හරියෙන් අන්ලිමිටඩ් වෝටර් සෝස් එකක්. එතකොට අපිට සාමාන්‍යයෙන් මේ ආයෙ නිතරම වතුර හොයන්න යන්න ඕනේ නෑනේ. ඔයාලට මේක කරන්න පුළුවන් ක්‍රම දෙකකට එකක් මෙන්න මෙහෙම තුනක් හාර ගන්න ඕනේ. තුනක් හාර ගන්න ඕන නම් ඔහොම තුනක් හාරගෙන මේ දෙපැත්තේ දෙකට වතුර දාන්න ඕනේ. එතකොට ඔයාලට මැදින් ඕන තරම් ගත්ත හැකි වතුර. නැත්තම් ඔයාලා මෙහෙම හතරක් හාරගෙන මෙතනින් එකයි මෙතනින් එකයි මෙතනින් එකයි මෙතනින් එකයි ඔහොම හතරක් හාරගෙන ඔයාලට පුළුවන් මෙන්න මෙහෙම මෙතෙන්ට එකයි මෙතෙන්ට එකයි දාන්න. ඔයාලා ඔහොම දැම්මම සාමාන්‍යයෙන් ඔයාලට මෙන්න මේ දෙකෙන් මෙතන එකෙනුයි අන්ලිමිටඩ් ගන්න පුළුවන් වතුර. නැත්නම් මේක ගත්තොත් එහෙම ඔයාලා ආයෙ මං හිතන්නේ අන්ලිමිටඩ් එක නැතුව යනවා. නෑ යනවනේ. මට වැරදුනා. ඔයාලට ඉතින් අන්ලිමිටඩ් මෙහෙම හදාගන්න පුළුවන්. නැති කරන්න ඕන නම් ඉතින් ආයෙ එහෙම වහන්න. එතකොට හරි. දැන් අපිට අන්ලිමිටඩ් වෝටර් සෝස් එකක් තියෙනවා. දැන් ඕන තරම් වතුර ගත්ත හැකි. එම්ම මම මෙන්න මේ හරියෙන් ඕක ප්‍රේස් කරගන්න. එතකොට අපිට පහළට යන්න ලේසියිනේ නේද? කොහෙන්ද දාන්නේ? මේ හරියෙන් දාමු නේද? ඔන්න ඔය හරියෙන් දාන්නම්කො මම. ඔයාලට පේනවා නිකන් දියැලක් වගේ අපිට පහළටම වැටෙනවා ඕක. කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට මේ අපි උඩටම පහසුවෙන් නැග ගන්න පුළුවන්. කරදරයක් නැහැ. හරි මම උඩට යන්නම්කො. යන්න පුළුවන් කියන්නේ ටිකක් ස්ලෝ වැඩේදී නෑ ස්ලෝත් නෑ නේද? උඩින් ගියොත් එහෙම ටිකකට යන්න පුළුවන්. ඕකේ. මේ වැඩේත් හරි. දැන් අපිට ඕනේ ෂුගර් කේන්. මොකද අපිට ඉස්සරහ වැඩවලට ෂුගර් කේන් ඕනේ. ඒත් එක්ක මම ඇනිමල් ගත ෆාම් එකක් හදන්නම්. මොකද අපිට ඉස්සරහට මේ එන්චාන්ටින් වලටත් ඕනේ මේ ඒවා. මෙතන ෂීප්ලා නම් ඉන්නව නේද? අපි මුලින්ම මේ ඒරියා එක පොඩ්ඩක් ක්ලියර් කරගමුකෝ.
නේද? අපි මුලින්ම අපිට ඕනේ සවලක් ඕනේ ක්ලියර් කරගන්න. මං කලින් සවලක් නම් හැදුවේ නෑ අයන් වලින්. මං සවලක් අයන් වලින් හදන්නද සවලක් හදාගමු නේද? වැඩි පහසුනේ. එතකොට අපි ඉක්මනට මෙයා කරගෙන ගියාගේ සවල් දෙකක්ම හදාගන්නම්. තියෙනවනේ මේවා. සවල් දෙකක්ම හදාගමු. එතකොට අපිට මොනක් හරි කමන්නේ. මොකද ඔක හාරන්න ගත්තම තමයි අපි පස්සේ වුණත් හදාගමු. අපරාධෙන් නැත්තම් අය. එහෙනම් ඉතින් යමු. මම මේ ඒරියා එක ක්ලියර් කරගෙන ඔයාලට මං කතා කරන්න. ටිකක් සාමාන්‍ය හොඳ ඒරියා එකක් ක්ලියර් කරගන්න ඕනේ. අපි බලමුකෝ මුලින්ම මේ පැත්තෙන් ඉඳලා ගමු. එන්න මේ දිගට ඒරියා එක මම ක්ලියර් කරනවා. දැන් ඔය නෑ යාළුවනේ ඉතින් ඔන්න මම මේ පැත්තම ක්ලියර් කරගත්තා. හෙන වෙලාවක් අරගෙන මම දන්නේ කොච්චර වෙලා ගියාද කියලා. මම හරි 15 30ක් විතර යන්න මේ වැඩේට. ඔයාලට පේනවාද මම ඉතින් ගොඩාක් වෙන්න ආරම්භ තියෙන්නේ. පැත්තම ෆ්ලැට් වෙන්න ක්ලියර් කරගත්තා. අපිට දැන් මේ පැත්තේ අපිට අවශ්‍ය කරන ෆාම් නම් ඔක්කොම දේවල් ටික ලස්සනට හදන්න පුළුවන්. අද මගේ බලාපොරොත්තුව තමයි ඉතින් මට දැන් ඕනේ අපිට ෆාම් දෙකක් ගන්න. ෆාම් එකක් තුන අනික අපිට වීට් සීඩ් නේද? ඒවා. වීට් සීඩ් ප්ලේ කරගන්න ඕනේ. මොකද අපිට වී ඕනේ. ඒ වයින් තමයි අපි පාන් හදාගන්නේ. ඒ වලට අපිට ඉස්සරහට නැත්තම් දැන් හොයන්න මම වැඩිය මුලින්ම ෆාම් වලට ගියේ නැත්තේ මේ එතකොට අපිට ගැන අපිට තිබ්බ ඇතන වීට් සීඩ් ගොඩක් අපිට හම්බුණා මේ අපේ පාර තිබ්බ විලේජ් එකේ. වීට් සීඩ් මේ සෝරි මේවා වීට් නේ. මෙන්න මේක. කොහමද මෙන්න මේවා ගොඩක් අන මේවා කියන්නේ පෙන්නන්න ඔයාලට. මේක ගහලා තියෙන්නේ ඔවා අපිට මෙයා කරලා ගන්න පුළුවන්. මේ තියෙන වීට් ගන්න පුළුවන්. ඔය වීට් මේ අපිට පුළුවන් වීට් අරගෙන මුලින්ම චෙස්ට් එකක් හදලා මේ අවශ්‍ය නැති ටික දාලා ඉන්න නැත්නම් ඉන්න. මේ චෙස්ට් එක හදලා. හදාගෙන චෙස්ට් එකක් හදාගෙන ගයිස් අවශ්‍ය දේවල් ටික දාන්න ටිකක් හදාගන්නත් වැඩි ප්‍රෝන් නෑ නේ අපිට අවශ්‍ය ප්‍රමාණය විතරක් අපි හදාගමු මේ පහක් හදාගමුකෝ 6යි ඔය ඇති අපි මේ හරියෙන් දාගමු චෙස්ට් 6 මම කොබන් චෙස් ටික හරි චෙස් ටික මම මේ හරියෙන් දාගන්නම් අයින් එකට වෙන්න කොහම පේස්ට් කරගන්න කමන්නේ කොහම තිබ්බාවේ ඕකේ මං මගේ මේ හදපු මේවා ටික දාගන්න මොනවද ඩර්ට් ටික මේකට දාගන්න හරි මේකෙන් අර මෙන්න මේ බන්ඩල් සීන් එක අපේ මේ මෙයා කරගත්ත මේවා ටික මම මේකෙන් දාන්නම් දැනට මට ඒව අවශ්‍ය නැහැ තව තියෙනවනේ ඕකේ වුඩ් මම වෙනම එකකට දානවා වුඩ් වැඩිපුර තියෙන ටිකෙන් අපිට අවශ්‍ය ටිකක් අරගෙන මම ටකට දාන්නම් ඉතුරු ටික එතකොට මේවා මල් ಜಾති අපිට වැඩක් නැහැ නේද දැනට මම මේවා ටික මෙහෙම දාන්නම් අපිට වීට් සීඩ් ඕනේ අපිට දැන් පැල කරන්න තියෙනවා ඒත් එක්කම අපිට හෝ එකක් ඕනේ ඕනේ මට මතකත් නෑ නම් මං හදාගන්නම් අපිට ඉතින් ඒක
නිතරම අවශ්‍ය වෙන්නේ නැති හින්දා මම ඒක ගල් වලින් හදා ගන්නවා. ගල් කියන්නේ මේ ස්ටෝන් වලින්, කබල් ස්ටෝන් වලින්. ඔය තියෙන්නේ මෙන්න මේක ඕනේ අපිට මේ ඔව් ස්ටෝන් හෝ. හෝ එක ඕනේ අපිට කොහොමත් මේ පැල කරන්න. ඇනිමල් ෆාම් එක අපි මුලින් හදලා හිටියනම් හරි නේද guys? ඒක හදන්න මම මුලින්ම අපිට ලී ඕනේ. ලී වලින් අපි වැටවල් ටිකක් ගහ ගන්න ඕනේ. මට මතකත් නෑ ඒකේ මේක රෙසිපි එක. බලමු මේ ළඟපාතම තියෙන්න ඕනේ. නම් මතකත් නෑ රෙසිපි එක මතකත් නෑ. මේකක ගේට් එකක් කොහොමද අපි දාගන්න එක හොඳයි සම්පූර්ණයෙන් වට කරනවට වඩා. එයින්ද මම ගේට් එකකුත් හදා ගන්නම්. ගේට් එකක් හදාගෙන ඊට පස්සේ අපිට ඕනේ ඕබන් එක මෙති. මෙන්න මේකෙන් ඕනේ අපිට වැටවල් ටිකක්. එතකොට පිට මේව නෑනේ. අපි හදාගමු ඔය ටික හදාගෙන බලමු අපි ඇති වේද කියලා. ඔයාලට කියන්න guys මං හාරපු විදිය කියන්නේ හාරුවා මං හිතන්නේ දවස් 3ක් විතර හාරන්න ඇති. මං ගහන්නම්කෝ මේක ගහද්දිත් අපිට මේවට එහෙම ඩර්ට් වලට අල්ලලා ඩර්ට් වලට හරි මොනවට හරි අල්ලලා ගහන්නත් එපා. ඒකට සොම්බිලා එහෙම ඇතුළට වැටුනොත් එහෙම මේ ෆාම් එකේ ඉන්න සත්තු ටික ඉවරයි. ඒ හින්දා මං කොහෙන්ද හදන්නේ මේක? මේ වීව් එක මරු මෙතන. මම මේ කල්පනා කරේ මේ හරිය පොඩ්ඩක් අර අවුට් එක වගේ ලස්සනට පොඩි වැටක් ගහලා හදන්න. ඒ හින්දා මම දැනට ෆාම් එක මේ හරියෙන් හදන්නම්. එතකොට අපිට මේ ප්‍රශ්නයක් නෑ නේද? මම දැනට ආන්න වැරදිව ප්‍රෙස් කරේ. මේක කඩමු. මේක මේකෙන් කැඩුවොත් මෙයා වෙයි දන්නේ නෑ. පැය 3නේ. ඉක්මනට මං ඉඳාගෙන ඉන්නම්. හරි. දැන් යන්න. හොඳයි. එහෙනම් මම දැන් ගහන්න ගන්නම් මේක. මම මේ පැත්තෙන් මේ ඒරියා එක මම ක්ලියර් කරන්නද ඕනේ නැද්ද? කල්පනා කරේ කොහෙන්ද මේක හදන්නේ කියලා. මම මේ ටිකත් ක්ලියර් කරා මේ අයින්ට වෙන්න හදන්නම්. නේද? එතකොට අපිට මේ කාලෙන්න මොනවා හරි. හරි. ඇත්තටම කියන්නේ guys මම මේ කරන්නේ ගොන් වැඩක්. ගොන් වැඩක් කියන්නේ එහෙම නෙමෙයි. මේ අපිට සාමාන්‍යයෙන් ඩයමන්ඩ් හොයාගෙන අපිට ඩයමන්ඩ් ටූල්ස් කිට් එකක් හදාගත්තට පස්සේ ගොඩක් වෙලාවට එන්චාන්ට් කරගන්න පුළුවන්. ඒකට ගොඩක් වෙලාවට එෆිෂියන්සි වගේ තියෙන්න හදාගත්තොත් එහෙම අපිට මේ සවලක් එහෙම අපිට ඕක තප්පර ගාණක් යන්නේ ওই ටික ඔක්කොම ක්ලියර් කරන්න. ඉතින් ඒ හින්දා මම නම් කියන්නේ සාමාන්‍යයෙන් ෆාම් එකක් ගහද්දී ඔයාලා මුලින් බේසික් ගහන්න. බේසික් ඔය පොඩියට හදාගන්න. ඊට පස්සේ සාමාන්‍යයෙන් ඔක්කොම ක්ලියර් කරගන්න ඉතින් ඔයාලට අර ටූල්ස් පාවිච්චි කරාම මේ සට්ට ලේසි ඉක්මනට වැඩ ටික කරන් ගිය හැකියි. මේ ගාන්ට වගේ ගහන්න ලොකුවට මට අවශ්‍ය නෑ. ඉතිනේ මේක මම කොටස් දෙකකට ගහන්න මම එකක දානවා ෂීප් එක අනික හරක් දානවා. හරක් හදාගන්න අපි එහෙම ගමුකෝ. පිට ලී නම් ඕනේ වෙනවා. ඉතින් ආය අහන්න දෙයක් නෑ. ඔයද තිබ්බේ මේක තියෙන්නේ 9යි මදිනේ. ලී දැම්මට වැඩක් නෑ මේකට අපිට ලී ඕනේ වෙනවා ගොඩක්. ඕකේ ඔය ටික ඇති වෙයි. තව මේකක් ඕනේ. ගේට් එකක් ඕනේ. ඔය හපොයි ගයිස් අපිට ලී මදි. මම ලී ටිකක් කපන් ඉන්නවා.
මම ගොඩක් ලී කැපුවේ නෑ ගයිස් 32යි කැපුවේ අපිට ඔය ටික කොහොමත් වැඩ දෙක තුනක් කරද්දි කොහොමත් මදි කමන්නේ මේ අපිට පස්සේ හිමීට කපාගමු අවශ්‍ය වෙන විදිහට ගේට් එකක් මදි වේද හතරක් විතර දානවද අපිට ශීප්‍ර එලියට ගන්නෙත් නෑ නේද අපිට ඔය ගන්න නැතිනේ අවශ්‍ය වුණොත් හදාගමු එලියට ගන්න අවශ්‍ය නෑ නේද ඕකේ අපි ෆාම් එකේ වැඩ ටික කරමු එහෙනම් ඕකේ මම මේක දෙකට බෙදන්නම් නේද දෙක දෙකට බෙදුවොත් මදි වෙයි නේද ගයිස් මොකද කට්ටිය ටිකක් වැඩි වුණාම කරදරයි ඒ වුණොත් මේ පැත්තෙන් මම තව කොටුවක් අරගෙන මේ ගහන්නම් මෙන්න මේ ගානට වගේ ෆාම් එකක් වීඩියෝ එකට එච්චර ප්‍රශ්නයක් නැහැ නේද නැත්තම් මේ අපිට මදි වෙන සීන් එකක් තමයි යන්නේ මොකද ෆාම් එක ලස්සනට දෙන්නත් එපා හරි මම ඊට පස්සේ මේ තීරුව පොඩ්ඩක් වික් කරගන්නම් මේ නැත්තම් නිකන් අපිට නැගලා යන්දි නිකන් කරදරයි වගේ හරි ඔය ඇති ඊට පස්සේ ගේට් දෙක මම මෙහෙම දානවා එකයි හරි දැන් අපිට හෙක්කන් එන්න තමයි තියෙන්නේ කට්ටිය මෙයාලා එක්කන් එන්න ලේසි ක්‍රමයක් තියෙනවා මේ තියෙන වීඩ් සීට් වල කොහෙන් හරි හොයාගන්න පැල කරලා හරි ගන්න වීඩ් සීට් පෙන්නුව ගමන් මෙයාලා මේ පස්සෙන් එනවා ඒකට ඔයාලට ප්‍රශ්නයක් නැහැ ඔයාලා සාමාන්‍යයෙන් අඩුම ගානේ දෙන්නෙක්වත් මේක ඇතුළට දාගන්න ඕනේ නැත්නම් එහෙම ඔයාලට මේ මෙයාලා වැඩි හදාගන්න හම්බෙන්නේ නැහැ මේක ෆාම් එකක් වෙන්නේ නැහැ එහෙම එකෙක් දැම්මොත් එන්නේ නැද්ද එන්න මෙයාට එනවා ඔයාලට එහෙම කරදර නම් මේක මේ අතේ තියාගන්න මේක මේ අතේ තියාගෙන මේ ඔයාලට පුළුවන් මේක වහන්න නැත්නම් එහෙම මෙයාලා එහෙම යනවනේ මෙයාලා මෙහෙම ගෙන්නගෙන මෙයාට හරි මෙහෙම වහලා පස්සේ හිමීට එළියට ගිහිල්ලා ඔක වහන්න එතකොට හරි ඔයාලට ෆීඩ් කරද්දිත් මෙයාලා මේ පුළුවන් මේක මෙහෙම අරගෙන රයිට් ක්ලික් කරවන්න මතකත් නැහැ ඔය ඉතින් ෆීඩ් වුණා. ඒ කියන්නේ ඒක විසික් කරන්නත් නෙමෙයි මම හිතන්නේ මේ රයිට් ක්ලික් කරාම යාළුවා ඔටෝ ෆීඩ් වෙනවා. මේ මෙන්න එක්කෙනෙක් ආවා අපිට මේ වගේ ඔයාලට මෙයාලා ෆීඩ් කරලා ඔයාලට මේ ෆාම් එකේ කට්ටිය වැඩි කරගන්න පුළුවන්. දැන් අපිට ඊළඟට ඕනේ හරක් ටිකක් වොන් මම හොයන් එන්නම් කොහෙන් හරි. මේ හොයන ටික ස්කිප් කරන්නම් ගයිස් මේ ස්කිප් කියන්නේ ස්පීඩ් අප් කරන්නම් මොකද නැත්නම් එහෙම ඔයාලට මේක බලන් ඉන්න ගියාම එපා වෙයි මොකද කොහෙන් හම්බෙයිද කොච්චර දුර යන්න වෙයිද දන්නේ නැහනේ. අවශ්‍ය නැහැ. ස්පීඩ් කරන්න අවශ්‍යත් නැහැ. දෙන්නේ කම්මුණා ගන්නට. මෙහාට එන්න. මෙයාලා හිමින් වෙන්න මෙහෙම ගෙන්න ගන්න තියෙන්නේ ඉතින්. මේ නැත්තම් ඔයාලට මෙහෙම නැති වුණොත් ලණුවක් ඕනේ මං හිතන්නේ. ලණුවක් හදාගන්න මට මතක නෑ එච්චර. මේ අපි කෝ දෙන්න වෙනවනේ. මේ ඒකත් පස්සේ බලමු කරන්න. මම කරලම නෑ වැඩේ. මේ මයින්ක්‍රාෆ්ට් ගහන්න අරගෙනත් මම එච්චර කාලයක් නෑ මේ පොඩි කාලයයි අපි ඉතින් තියෙන දේවල් ඔක්කොම හොයාගෙන ලස්සනට මේ වර්ල්ඩ් එක හදාලා වීඩියෝ එකක් කරගෙන යන්නේ නේද? එන්න නෑනේ. ඕකේ. කොහෙන්ද මම මේ තමයි. එන්න. හරි. ඔන්නම රයිට් ක්ලික් කරාම යාලා ගන්නට ෆීඩ් වෙනවා. ඔන්න යාළුවාගෙන කෙනෙක් ආවා. ඕකේ. ඔන්න අපේ ෆාම් එකේ වැඩේ හරි. ෆාම් එක ඇත්තටම හැදුවට පස්සේ ලයිට් අප් කරගන්න පුළුවන් නම් ටිකක් එතකොට ස්පෝන් වෙන්නෙත් නෑනේ සොම්බීස්ලා. ඉන්න මෙහෙම. දැන් 3-4කින් ලයිට් අප් කරගන්න. මේ ළඟපාත සොම්බීස්ලා ස්පෝන් වෙන්නේ නෑ. එතකොට ඔයාලට ප්‍රශ්නයක් නෑ. ආරක්ෂාවට හොඳයි. නම් මේ කොංකොං වලින් ගහන්නම් මේවා ටිකක්. ඊට පස්සේ පොඩි වැඩක් තියෙන අපිට මේ ෆාම් එක ඇතුළට එළියට යද්දි හැමතිස්සෙම කරදරයිනේ. ඒ හින්දා අපිට පොඩි වැඩක් කරන්න පුළුවන් මේ අපි මුලින්ම බලන්න ඕන මේ තියෙන්නේ වූල් තියෙනවා. මේ කියන්නේ මේ
මේ මෙයාලගෙන් අපිට වූල් ගන්න පුළුවන්. මේ වූල් ගන්න එක්ක ඔයාලා මරන්න ඕනේ නැත්නම් අපිට කට එකක් හදාගන්න පුළුවන් මේ වූල් කට එකක් හදන්න මම හිතන්නේ දැන් මල් ළඟ අයන් නැහැ. අයන් අවශ්‍යයි වූල් කට එකක් හදාගන්න. මේ රෙසිපි එක පෙන්නන රෙසිපි එක කොහොමද දෙන්න වැටෙනවා අයන් ගත්තට පස්සේ අයනුයි. ඉතින් අයන් දෙකක් මෙහෙම තිබ්බම ඔයාලට මේ කට එකක් හදාගන්න පුළුවන් මේ වූල් කපා ගන්න. මේකෙන් ඔයාලා එතනට ගිහිල්ලා මේ එයාව රයිට් ක්ලික් කරාම මේ ඔයාලට කෙලින්ම හම්බෙනවා වූල් ටික. එයාලා මරන්නම අවශ්‍ය නැහැ. එතකොට එහෙම කරලා ඔයාලා වූල් ටිකක් හොයාගන්න. වූල් ටිකක් හොයාගෙන කාබට් එකක් හදාගන්න. කාබට් එකේ රෙසිපි එක අමෙදි නෙමෙයි දෙකයිනේ. කාබට් එකක් හදාගත්තට පස්සේ ඔයාලට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක ගිහිල්ලා අර වැටක් උඩින් පේස්ට් කරාම ඔයාලට මේ ඕක ඇතුළට පයින්න පුළුවන්. අර ඔයාලට එළියට පයින්න බෑ. ඔයාලට ඇතුළට පයින්න පුළුවන්. සොම්බීස්ලට නම් පයින්න පුළුවන්ද දන්නේ නැහැ. ඒකට ඔච්චර මතක නැහැ. මෙන්න මෙහෙම පේස්ට් කරගන්න. මෙන්න මේ වගේ තැන් දෙකකින් විතර ඔයාලා මේක මේ අරින තැනින් නැතුව ඒකට ඔයාලට මෙහෙම ඇතුළට කරලා ඔයාලට අවශ්‍ය දේවල් කරගෙන එළියට එන්න පුළුවන්. ඔයාලට පේනවා මෙයා ෆීඩ් වෙනවා මේ. එන්නෙන් අඩු වෙනවා. එන්න එහෙම ඔයාලා දවස ගාන මෙයාලා ෆීඩ් කරන්න මෙතෙන්ට ඇවිල්ලා එතකොට ඔයාලට ෆාම් එකේ වැඩ ටික ලස්සනට ඉතින් කරගන්න පුළුවන්. අපිට මෙයාලා ෆීඩ් කරලා වැඩි කරලා තියාගන්න කට්ටිය මොකද අපිට ඉස්සරහට ගොඩක් අවශ්‍ය වෙනවා මේ හරක් එහෙම ගොඩක් අවශ්‍ය වෙනවා අපේ එන්චාන්ටින් වලට මේ ඒ දේවල් හදාගන්න මේ කොහොමද එයාලා අවශ්‍ය වෙනවා ෂීප් ලගෙත් වූල් අපිට ටිකක් වැදගත් වෙනවා ඉතින් යා මේවා වැඩවලට ඩෙකොරේෂන්ස් වලට ගොඩක් දේවල් වලට අපිට වූල් එහෙමත් අවශ්‍ය වෙනවා අන්න ඒ හින්දා ෆාම් එකේ වැඩ ටික පිළිවෙලක් කරලා තියාගන්න. ඊට පස්සේ මං දැන් යන්නේ අපේ ඊළඟ ෆාම් එකට. ඒක තමයි අපිට දැන් ඕනේ මේ වීට් සීඩ් අවශ්‍යයි. ඒ හින්දා වීට් සීඩ් වලට තමයි ෆාම් එකක් හදාගන්න ඕනේ මේ. ඒක මම කොහෙන්ද හදන්නේ? මට මේ වීව් එක ලස්සනට ඕනේ කොහොමත්. වීව් එක තව ටිකක් අපි ඉස්සරහට මේක ලොකු කරගෙන පිළිවෙලක් කරගමු. මොනවද මම මෙන්න මේ හරියෙන් මේ ඒරියා එක හල්ලලා හදන්න ෆාම් එක. ඊට කලින් මම ගස් ටිකක් කපන් එන්නම්. මේ පැත්තේ ගස් ටික ක්ලියර් කරන්නම්. එතකොට මේ ඉඩ එනවනේ මේ ටිකෙත්. ඕන්න එහෙනම් guys ඉතින් මම මේ ටික පොඩ්ඩක් ක්ලියර් කරගත්තා. වීඩ් සීඩ් උතෝරනේ. ඒ හින්දා පොඩ්ඩක් මේ ටිකත් පොඩ්ඩක් මෙයා කරමු. ඔන්න හරි. ඔන්න අපිට දැන් හරි මේ ටික පාත් එක ක්ලියර් වුණා. මට හිතෙනවා මේ ටික හරලා මෙතන ගහන්නත් මේ වීඩ් සීඩ් ටික අපි එහෙම වුණොත් ඊටකෝ හරියට නිතරම යන්න කරදරයිනේ. මම පොඩ්ඩක් මේවා ටිකක් හදාගෙන ඒකෙන් ක්‍රාෆ්ටින් ටේබල් එකක් හදාගෙන ඔයාලට ක්‍රාෆ්ටින් ටේබල් එක හදන්න එච්චර අමාරු නෑ. ඔයාලා දැක්කනේ අර ඒ හතර එකට තියලා තියාගෙන කරගත්තම ක්‍රාෆ්ටින් ටේබල් එක එනවා. ඔයාලට ඒකේ අවශ්‍ය දේවලුත් එනවා. මම දැන් මෙතෙන්ට ඇවිල්ලා අපිට හොය එකක් තියෙනවනේ. මම හදාගන්නම් සවලක්. සවලක් හදාගෙන දකින්න මේකෙන් හදාගමු දෙකක් විතර. මම මේ ටිකයි ක්ලීන් අප් කරගන්නවා. අදින් බලන් ඉන්න. ඕන්න එහෙනම් හරි guys මම ඒරියා එක ක්ලියර් කරගත්තා. දැන් ලස්සනට හොඳට තියෙනවා එළියට. දැන් ඉතින් අපි අපේ ෆාම් එක හදන්න ගමු. ඊට කලින් මොහොත කණ්ඩ වෙයි වගේ. ඕකේ. ඉතින් ෆාම් එක හදන් යන්න තමයි තියෙන්නේ. මම පැත්තෙන් පොඩ්ඩක් පොට්ටු කරගන්නවා මේක. මොකද අපිට එතකොට ලස්සනට ගානට හැදේ තනින් තැන කැතයිනේ. මෙයා වෙන්නේ නැද්ද? හරි. මේ ගානට වගේ ඇති නේද?
ලොකුවටම මෙයා කරන්න ඕනේ. ඕකේ. ඔය ගන්න නැති වෙන්නේ. ඉතින් මේ පැත්තෙන් ඕන නම් නිකන් කැත වහෙන්න මෙන්න මෙහෙම නේද? නොය ගන්නට හදාගමු. එතන පොඩ්ඩයි තියෙන්නේ නේද? ඒක අහලා දාමුද? ස්ලැබ් එකක් වගේ හැබැයි යට. ඒක ඉතින් අතින් පේන්නේ නැහැ නේද? මෙහෙම හදමු. හරි. ඔන්න අපි ඒ වැඩේ කරලා ඉවරයි. තව ඩර්ට් තියෙනවා නේද අපිට? මම දැන් මේක හදන්න යන්නේ ටිකක් වෙනස්. කියන්නේ වෙනස්ුත් නෑ. ඒ කියන්නේ ඔයාලා දැකලා ඇති මේ ඔය විලේජ් වලට එහෙම ගියාම මේ එයාලා ටිකක් උස්සලා හදලා තියෙනවා. මට නිකන් ආසාවක් ආවා එහෙම හදන්න. ඒකම තමයි මම ගස් ටිකකුත් කැප්පුවේ. දැන් මං කරන්නේ මට ඕන පාත් එක මේ විදිහට අපිට වටේටයක් ඉඳ හිටින්න ඔන්න ඔහම හදා ගන්නවා. මම මේක ඇතුලේ තමයි හිටවන්නේ. වැරදි පැත්තට වැටුනේ. මේකේ පැත්ත වෙනස් වෙනවා guys. ඔයාලා මේ ලස්සනට හදනවා නම් ඉතින් පොඩ්ඩක් බලලා මේ පැත්ත බලලා දාන්න. ඉතින් ඒක ලස්සනයි නේද? කොහොම දාලා බෙදන් දැම්මම හරි. හරි. කයි මෙතෙන්ට එමු. මේ ගන්නට වගේ දිගට වැරදුනා. ඒක කපලා දාන්නම් පස්සෙම. තව පොඩ්ඩක් ඉස්සරහට ගමු. මම ප්‍රමාණයක් බැලුවේ නෑ. මට හිතෙන ගානට මම මේක ගැහුවා guys. ඔයාලට කැමති ප්‍රමාණයකට ගහ ගන්න පුළුවන්. මේ අනික ඔයාලට දෙයක් කියන්න ඕනේ මේ සාමාන්‍ය මේක මේ බේසික් ෆාම් එකක් මම ඔය අතින් හිටවන එක. ඔයාලට මේක ඔටෝමැටික් වෙන්නත් හදන්න පුළුවන් මං හිතන්නේ. ඒ කියන්නේ වීට් සීඩ් පැලවෙන්න නම් ඔටෝමැටික් හදන්න පුළුවන්ද කියලා දන්නේ නැහැ. මම දැකලා තියෙන ගොඩක් වෙලාවට මේ වීට් සීඩ් මේ මෙයා කරගන්න යම ඔටෝමැටික් වෙන්න හදපු ෆාම් දැකලා තියෙනවා. මම හදලා නැහැ. අපි එහෙම ඉස්සරහට ඒ වගේ එකකුත් හදමු. මම බලලා ඔයාලට වීඩියෝ එකක් අරගෙන එන්න. ඒ දේවල් විස්තර පොඩ්ඩක් දැනට අපි නෝමල් ෆාම් එකක් හදමු ටිකක් ලස්සනට. නේද? ඒත් එක්ක මට මතක විදිහට මේකට වතුර ඕනේ. වතුර මේ දාද්දිත් මං හිතන්නේ අපිට කොටු දැන් මෙතනින් වතුර බාස්කට් එකක් ප්ලේස් කරොත් කොටු 7ක් එහාටද කොහෙද මේ යනවා. වතුර බාස්කට් එක මේක තියෙනවා. කොට 1 2 3 4 5 6 අපිට ඇතිනේ නේද? අපි සාමාන්‍ය හදපු එකත් එක්ක මං හිතන්නේ හොඳටම ඇති ඒක. මැදින් වතුර බාස්කට් එකක් දාගත්තම අපිට මං හිතන්නේ මේ වටේටම හිටවන්න පුළුවන් වෙයි. අවශ්‍ය ගානට ඇති. ඩර්ට් ඉවරයි. මම ඉක්මනට දුවලා එන්නම්. මෙන්න තව එක්කෙනෙක් ඉන්නවා ඔයාලට පෙන්වන්න ඕනේ. මෙයාව මේ ට්‍රේඩර් කෙනෙක් මං හිතන්නේ. නේද? මට මතක නැහැ. ඔව් නේද? වොන්ඩරින් ට්‍රේඩර්. වොන්ඩරින් ට්‍රේඩර් මෙයාට එමරල් දීලා ගන්න පුළුවන් අපිට ගොඩක් දේවල්. ඒ කියන්නේ මේ පැත්තේ නැති දේවල්ද දැකලා නැහැ මේක. බ්ලූ අයිස් තියෙනවා. අවශ්‍ය කරන ගොඩක් දේවල් ඉතින් මෙයා අපිට ගෙනල්ලා දෙනවා මං හිතන්නේ. අපි ඉතින් නිදාගන්නම ගියා නම් හරි නේද? බලන්නකෝ ඉතින් ලස්සන view එක අපිට මේක හැදුවට පස්සේ නම් guys ලොකු look එකක් තියෙයි. මං හිතනවා පට්ට look එකක් තියෙයි කියලා මේක හැදුවට පස්සේ. අපි බලමු. මගේ පොඩි අයිඩියා එකක් තියෙනවා. මේක සාමාන්‍ය හදද්දිත් මම ගස් ಜಾති එහෙම ගෙනල්ලා ඉතින් වටේ හිටෝඩා පිළිවෙලක් කරලා ගන්නවා. අපි බලමු ඉස්සරහට කොහොමද කියලා නේද? වීඩියෝ සීරීස් එකත් එක්ක එකතු වෙලා ඉන්න ලස්සනට අපි මේක හදමු මේ වර්ල්ඩ් එක. ඕකේ. මේ ෆාම් දෙකේ වීඩියෝ එක නම් ටිකක් දික් වෙයි guys. සොම්බියා කෑ ගහනවා. වැඩක් නෑ. අපියා. අපේ ෆාම් එකේ වැඩි ඉවරයක් කරන්න දැන් ඉක්මනට. ඕකේ. ඉක්මනට මේ ටික පේස් කරගන්න. ඔන්න guys එහෙනම් ඉතින් අපේ මේ වැඩ ටික ඉවරයි. අපි ඒ ටික ගන්නට මෙයා කරා මේක ඉන් කරගන්න ඕනේ මේක එන හිසරදයක්. ඔයාලට පේනද මේ ගහේ එක ලීයක් හරි තිබ්බොත් අනිවාර්යෙන් ඕක මෙයා වෙලා යන්නේ නැහැ. ඔයාලා ඔක්කොම කඩන්න ඕනේ. ඔයාලගේ අන්තිමට තියෙන ලීය අයින් කරාම ඔක්කොම වැටෙනවා. එක ලීයක් හරි තිබ්බොත් ගහේ වැටෙන්නේ නැහැ. කොළ.
කොහේ හරි ඇති තව එකක්. මේ තව කොහෙද තියෙන? තව එකක් අනිවාර්යෙන් ඇති. මේ නිසා පොඩ්ඩක් හොයලා බලන්න. මේ තියෙන්නේ මොකක් කැපුවම දැන් වැටෙයි. හරි ඔය තියෙන වැටෙන්නේ. ඔය කින් එකට නැතිලා යන්නේ. මට අමතක වුණා අපේ කට්ටිය ෆීඩ් කරන්න දවසින් දවස අනිවාර්යෙන් ෆීඩ් කරන්න ගයිස් මෙයාලව. මොකද නැත්නම් එහෙම ඉස්සරහට ඔයාලට වැඩි අමාරුයි. ඔන්නෝම ෆීඩ් කරන්න. ඔයාලට ඉක්මනට වැඩි කරගන්න පුළුවන් කට්ටිය ඔයාලට පේනවා ඉතින් දැන් මෙයා වෙනවා. හරි. එක්ක මම දැන් මෙතන වැඩි පටන් ගන්නවා. මෙතන අපි බලමු. සාමාන්‍ය කොටු 8ක් එහාට කියන්නේ 1 2 3 4 5 6 7 8 9 10 11ක් තියෙනවනේ. 1 2 3 4 5යි. මෙතනින් හාරනවා එකක් 2 3 4 5යි. මං හිතන්නේ අපිට මේ සම්පූර්ණ එකටම වතුර ඇති වෙයි මෙතනින්. 6 6යි 7යි. 1 2 3 4. අර දෙතනින් හාරලා තියෙන්නේ. මෙතනින් හාරගමු. හරි හරි මැද නේ. ඕකේ අපි එහෙනම් මෙතන වතුර බාස්කට් එක මෙතෙන්ට දාගෙන හරි මම මෙතන හාර ගන්නවා කියන්නේ මේක රයිට් ක්ලික් කරන්න ඕන එකකින්. එතකොට ඔයාලට අර මේ වීඩ් සීඩ් වැඩ කරන්න පුළුවන් විදිහේ පරිසරයක් හැදෙනවා. නිකන් හානවා වගේ සීන් එකක් තමයි මේක. ඕහෝ අපිට ඒක මෙයා වුණානේ. මං හිතුවේ හෝ එක ඇති වෙයි කියලා. ඔක්කොටම. අද හෝ එක සාමාන්‍යයෙන් කැඩලා ගියා අපේ. ඒ නිසා අපි හිතලා මොකද්ද වෙන ප්‍රශ්නේ? උඩ පැන්නෙත් නෑනේ. සාමාන්‍ය උඩ පැන්නවා තමයි මෙන්න මේ වගේ මෙයා වෙන්නේ guys. කමන්නේ ඒක වැඩක් නෑ. අපි හෝ එකක් හදාගමු තව. ගොඩක් හෝ අවශ්‍ය වෙන්නේ ගොඩක් වෙලාවට මේ හෝ ගොඩක් වෙලාවට ගන්න මේ ඔය ගස්වල කොළ කපන්න පුළුවන් ඉක්මනට. ඒ දේවල් වලට තමයි හෝ එකක් ඕන වෙන්නේ. මේ මම ඒ හින්දාම තමයි වැඩි හෝ හැදුවෙත් නැත්තේ. මොකද යකෝ ඒ මං හිතන්නේ වතුර බ්ලොක් ටික මේ මෙච්චර දුර වැඩ කරන්නේ නැතුව ඇති. ඒකයි 2යි 4යි 6යි අපි එහෙම වුණොත් මෙහෙම වැඩක් කරමු. අපිට පුළුවන් මේ තව වතුර බාස්කට් දෙක තුනක් ගෙනල්ලා කාර්ලා යටින් දාන්න. වෙනොත් එහෙම කරමු. එතකොට මේ සාමාන්‍ය ලස්සනත් එක්කනේ වැඩේ. වතුර කොහෙද තිබ්බේ? මෙතනනේ. එකයි තව බාස්කට් එකක් තිබ්බා. ඉතින් දෙකයි. හරි. යමු. මම ඉතින් අන්ලිමිටඩ් වතුර සෝස් එකක් හදාගෙනම වැඩේ කරන්නම්. එතකොට අපිට වතුර වුණොත් ප්‍රශ්නයක් නෑ. ගන්න පුළුවන් ඕන තැනකින්. මම දැනට හදාගන්නම්. බෑනේ. එතන අපි ස්ලැබ් දෙකක් වගේ නේ ගහුවේ. මේ හරියෙන් ගහමු. 1යි 2යි බෑනේ. දැන් මෙතනින් ඔහොම දෙකක් දාමු. හරි. මම මැදින් හාරලා මේ හරිය. මෙතනින් එකක් හාරලා මෙතෙන් දෙකක් දානවා. දාලා මේක වහනවා. ආයේ මේ හරියෙන් හාරලා ලං ආවනේ යන්නේ වතුර. දැන් නම් හරියන්න ඕනේ ඒක.
ඒ පැත්ත හරියන්න ඕනේ. මේ පැත්ත අනිවාර්යෙන් මෙයා වෙයි. නැත්තම් ඒක අවශ්‍යත් නැහැනේ. අපි මැද ටික විතරක් හිටවමු. නේද? ඔව් නේද? මැද ටික විතරක් හිටවමු guys. කමන්නේ ඒ ටික. ඒ ටික තිබ්බා. ඒක ටික අපි සවලෙන් මෙන්න මෙහෙම වැඩක් කරමු. සවලෙන් ඔන්න ඔහොම කරමු. අපි එතකොට ලස්සනට තියනවා නේද? මං හිතන්නේ වතුර ප්‍රශ්නෙට තමයි ඔක වැඩේ වෙන්නේ. මේ ඔක හදන්නේ දැන් ගොඩක් වෙලා යනවා. මේ ප්‍රශ්නයක් නැහැ. අපි එහෙම කරමු. වතුර හින්දා තමයි ඔය වැඩේ වෙන්නේ මේ. ඒක ඒක ලොකු ප්‍රශ්නයක් නැහැ. අපි දැන් එහෙනම් වීට් සීට් ටික පැල කරන්න ගමු. ඔය ටික මෙයා වෙලා යයි වෙලාව යද්දි. ඉන්නවා වීට් සීට් ටික මෙහෙම ලස්සනට පැල කර ගන්නවා මේක දිගේ. අපි මේක ලොකු ෆාම් එකක් නෙමෙයි හැදුවෙත් ඉතින් අපි සාමාන්‍ය පොඩි ෆාම් එකක් හැදුවා. ඔයාලට ඉතින් ලොකු එකක් හදා ගන්න පුළුවන්. මට අර පහළ විලේජ් එකක් තියෙන ඉඳන් මම දැනට ඇති වෙන ගානට ඉතින් මේ ෆාම් එක හැදුවේ. ඒකට වීට් සීට් තව ඕනේ. ගොඩක් වෙලාවට මේ වීට් සීට් වලට හොයාලා ගන්න අමාරුයි නම් ඕක පැල කරලා ඕක ආයේ කපලා ගත්තම වීට් සීඩ් එනවා. මම දැනට මේ හරියෙන් ටිකක් හොයන් එන්න. ගායිස් වීට් සීඩ් නම් වැඩි හම්බුන්නේ නැහැ මට මේ හම්බුනේ 6ක් විතර. කමක් නැහැ අපි මේක සාමාන්‍ය විදිහට දැන් මෙහෙම පැල කරාට පස්සේ ඕක කොහොමත් ලොකු වුණාට පස්සේ අපි ආයෙ ඔය ටික කපද්දි අපිට ආයෙ හම්බෙනවා වීට් සීඩ් ගොඩක් මීට වඩා. මේ පැල කරන ගානට වඩා වීට් සීඩ් ප්‍රමාණයක් අපිට හම්බෙනවා. අපි එතකොට ඒවා ටිකෙන් මේ ටික බැලන්ස් කරගමු. මම එහෙනම් ඔන්න අද අපේ ෆාම් වල වැඩ සම්පූර්ණයෙන්ම ඉවරයක් කරා. ඔයාලට පේනවාද ලස්සනට ඊටත් බහිනවා. ඒ වැඩ ටිකත් සම්පූර්ණයෙන් හොඳයි. මම ස්ක්‍රීන්ෂොට් එකකුත් ගහ ගන්නම්. ඔබේ තම්බ්නෙල් එකට වගේ දාන්න පුළුවන් එතකොට. ඕකේ. එහෙනම් ඉතින් අපි ලස්සනට ෆාම් එකේ වැඩ ටිකත් ඉවරයක් කරා. මෙයාලා ෆීඩ් කරන්න මම හිතන්නේ පුළුවන් වෙයි දැන්. ඔයාලට පුළුවන් වෙලාවට හැමතිස්සෙම මෙයාලා ෆීඩ් කරන්න. එතකොට මේ ඔයාලට ඉක්මනට මේ ෆාම් එක වැඩි කරගන්න පුළුවන් කට්ටිය. ඔන්න ඉතින් ඒත් එක්කම එහෙනම් අපේ මං මුලින්ම නිදාගෙන ඉන්නම්කො නේද? එතකොට තවත් අලුත් දවසක්නේ. ඕකේ එහෙනම් ඔන්න තවත් අලුත් දවසක් මේකේ. ඒත් එක්කම කියන්න ඕනේ ඔන්න අපේ ෆාම් වල වැඩ එහෙනම් සම්පූර්ණයෙන්ම ඉවරයි. එතකොට අපේ සෙකන්ඩ් එපිසෝඩ් එක සම්පූර්ණයෙන් ඉවර වෙනවා මේ දේවල් එක්ක. ඔයාලට පේනවාද? ඔන්න අද එහෙනම් අපි සම්පූර්ණයෙන් කරේ ෆාමින් වලට අදාළ වැඩ කටයුතු ටික. ඔයාලා දැක්ක එතකොට අපි අපේ ෆාම් දෙක සාමාන්‍ය බේසික් විදිහට හදලා ඉවරයක් කරා. එහෙනම් ඉතින් අපිට දැන් ඒකේ රිසෝසස් ඉස්සරහට හම්බෙයි. ඒකට මං හෙට ආයේ ෂුගර් කියව් හොයාගෙන යනවා. හෙට කියන්නේ 3 වෙනි එපිසෝඩ් එකෙන්. දැනට ඉතින් එච්චරයි කියන්න තියෙන. අපි ඉතින් මේ ලෙවල් ටික ලස්සනට හදාගෙන ඉමු. හැමදාම සෙට් වෙලා ඉන්න මේකත් එක්ක. අපි ඉතින් තවත් අලුත් දවසකින් සෙට් වෙමු නේද එහෙනම්. ඉතින් අදට ගිහිල්ලා එන්නම් guys. bye.